උන්වහන්සේ උගන්වන පාඩම තමයි මිනිස්සුන්ට කිසිම දෙයක් ගැන ප්‍රතිරූප ගොඩනගන්න එපාලු. ඉගෙන ගන්න. කිසිම දෙයක් ගැන අනවශ්‍ය විදිහට ප්‍රතිරූප ගොඩනගන්න එපා. මෙහෙම දේශනා කරන්න හේතුව පින්නතුනි ප්‍රතිරූප කියනවා කඩාගෙන වැටෙන්න පුළුවන්. එතකොට තමයි අපිට දරා ගන්න බැරි. ලාභ ලැබෙන්න පටන් ගත්තාම අපි ඉහළට යනවා වගේම වෙනතුනේ පහලක් නැත්තම් කොහෙද ඉහළක් තියෙන්නේ? පල්ලමක් නැත්තම් කොහෙද කන්දක් තියෙන්නේ? බුදුවරු ලෝකෙට ධර්මයේ දේශනා කරේ මේවා සමසිතින් දරා ගන්න පුරුදු වෙන්න කියලා. බුදුවරු ලෝකයාට මේ දේශනාව පැහැදිලි කරේ අකම්පිතව ජීවත් වෙන්න ඕන නිසා. ඒ නිසා පින්නතුනේ අටලෝ දහමේ කම්පා වීම කියන කාරණය ගැන